කරන්න පුළුවන් ගොඩාක් ඒ ලාභය ගන්න නම් අපි දැන් අපෝ බිට්කොයින් වලට આવොත් මම ඒක දකින විදිය තමයි දැන් බිට්කොයින් එකක් මයින් කරන්න එහෙම නැත්නම් ඒක මේන්ටේන් කරන්න යන එනර්ජි එක මේ වෙලාවේ ඒ කියන්නේ අපි තව අවුරුදු 10කට කලින් බැලුවා නම් ඔය කියන රික්වයර්මන්ට් එක නෑ. ඒ කියන්නේ එනර්ජි එක අපිට ඇත්තටම තිබුණා. පොඩ්ඩක් වැඩියෙන් තිබුණා මේ AI නැති නිසා. ඒ වුණාට දැන් AI ඒ කියන්නේ එනර්ජි එක වියදම් කරන්න හොඳම දේ මොකක්ද කියන එක තමයි අපි තීරණය කරන්න ඕනේ කියලා පේන්නේ. එතකොට බිට්කොයින් වලින් එන රිටර්න් එක ඇත්තටම ලෝකේ පාවිච්චි කරන්නේ කවුද? ඒ කියන්නේ බිට්කොයින් වලින් එන වැලියු එක ලොකුවටම පාවිච්චි කරලා ලාභයක් ගන්න කවුද? ඒ කියන්නේ අපි හිතමු ලෝකෙටම වැදගත් දෙයක් මොකක්ද ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ කියලා බැලුවොත් මට නම් එහෙම මේ ලොකු එකක් පේන්නේ නැහැ. මොකද අර ඉනිෂියලි පටන් ගත්ත කන්සෙප්ට් එක ටික කාලයක් යද්දී ඒක නැති වුණා. ඒ කියන්නේ අර ඩිසෙන්ට්‍රලයිස් කන්ට්‍රෝල් එක දැන් බලපුවාම ඒ කන්ට්‍රෝල් එක තියෙන්නේ කිහිප දෙනෙක් නේ අපි ගමු টপ 10 බිට්කොයින් හෝල්ඩර්ස්ලා කියලා. එයාලා අතේ ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මට්ටමේ බලයක් තියෙනවා. ඉතින් ඒක නිසා ආපහු අර ෆයිනෑන්ෂල් සිස්ටම් එක වගේම එකක් හැදුණා කියලා තමයි මට නම් පේන්නේ. ඒ කියන්නේ නිකන් අර මේ බිට්කොයින් ආවේ නිකන් අර මේ ඩිසෙන්ට්‍රලයිස් කරන්න. නමුත් අන්තිමට ඒක මේ කම්පැනි කීපයක් බිට්කොයින් ටික හෝල්ඩ් කරගෙන ඒකේ වැලියු එක ගන්නවා වගේ දෙන්න පේන්නේ. ඔව් ඒ කියන්නේ මේ අර ඩිසෙන්ට්‍රලයිස් කාටවත් ලොකු බලයක් නැහැ එහෙම කියලා ආවට දැන් බිට්කොයින් එකේ වැලියු එක පාලනය කරන්නේ වේල්ස්ලා ඉන්නවා. එතකොට වේල්ස්ලාගේ හැසිරීම බලාගෙන හිටපුවම අපිට පේනවා කොහොමද ඒක පාලනය කරන්නේ ප්‍රයිස් එක ඩවුන් කරන්නේ කොහොමද ඒව මැනිපියුලේට් කරන්නේ කොහොමද දැන් ට්‍රම්ප් එහෙම මැනිපියුලේට් කරලා ලොකු ලාභ ගන්න කොහොමද අන්න ඒ වගේ පැටර්න් එකක් පේන්න තියෙනවා